හොඳ යාළුවනේ හැමෝම සතුටින් පරිස්සමින් ඇති කියලා හිතනවා. මම අද අරන් ආවේ වෙනස්ම වීඩියෝ එකක්. අද වීඩියෝ එකේ අද සවසරුව මම එවන්නේ තනියම. මොකද අද අපේ බබා අපේ ලොකු අම්මලාගේ ගෙදර ගියා. හේතුව එයා බලා ගන්න ආච්චි අම්මා ලොකු අම්මලාගේ ගෙදර ගියපු හින්දා බබාවත් අකමැත්තෙන් වුණත් අපිට එහෙට යවන්න සිද්ධ වුණා. මම දැන් මේ වීඩියෝ කරගෙන ආපු පාරට වෙනලා මම වැඩැල්ල එන වෙලාවට බබා දුවගෙන එනවා බෝලේ බැට් එකයි අරගෙන අත්තම්මලා ගෙදර ඉඳලා. අද ඉතින් එහෙම එන්න යා නැහැ. මුළු ගෙදරම පාළු වෙලා යා නැතුව නිකන් කොහෙටද නිකන් සොහොන් පිට්ටනියකට ගියා වගේ තමයි මට දැනුනේ ගෙදරට ආවට පස්සේ. ඇත්තටම මම එයා නැතුව එහෙම රැයිවල් ඉඳලා තියෙනවා. දවස් 2-3 ඉඳලා තියෙනවා. හැබැයි අද තරම් එහෙම දැනුනේ නැහැ ඒ කිසිම දවසක. ඇත්තටම හුඟක් දුක හිතුණා එයා නැති එකට. ඉතින් එයාද ඉන්න දවසක් වුණා නම් අනිවාර්යෙන්ම ආච්චි අම්මලා ගෙදර ළඟ ඉඳලා පටන් ගෙන මම ওই ගෙදරට එනකම්ම මම ගෙදර වැඩ ටික ඉවර කරනකම් මම නාන තැනටත් ඇවිල්ලා එයා කියනවා දවසේ වුණ සිදුවීම්. සමහර වෙලාවට එයාට කවුරු හරි බැන්නා, ගැහුවා, එයා කාට හරිත් එක්ක රණ්ඩු වුණා. ඒ වගේ හැමදේම එයා කියනවා. ඉතින් දැන් අද ඒ සද්ද ගෙදර නැහැ. මට නිකන් මාරම පාළුවක් දැනුනේ, මාරම තනිකමක් දැනුනේ. මට එහෙම කවදාවත් දැනිලා නැහැ. මං හිතන්නේ එයා දැන් ලොකු වෙලා මම පරිණත වෙනකොට මට එයා නැති අඩුව හුඟක් දැනෙනවා කියලා. ඉතින් යාළුවේ සමා වෙන්න මම මේ වොයිස් කරන වෙලාවේ අපිට හුඟක් වහිනවා. ඒකයි ඔයගොල්ලොන්ට මේ වොයිස් එකත් එක්කම සද්ද ඇහෙන්නේ. මේ අපිට හුඟක් වහිනවා. වැස්සේ සද්ද තමයි ඇහෙන්නේ. ඉතින් මම ওই විදිහට ඔෆ් වෙලා ඉවෙලා ඉදරත් වෙන මොකුත් කරන්න වැඩ කරන්න කලින් උයන තමයි ලෑස්ති උනේ. අද මම ලොකුවට මොකුත් එහෙම හදාගන්නේ නැහැ. එක එළවලුවක් හදනවා කියලා තමයි හිතාගත්තේ. එළවලුවක්වත් මම හදන්නේ සෝයා මීට් එකක්. සෝයා මීට් එක හදන එක කොහොම වෙතත් මම වීඩියෝ කරනවා. වීඩියෝස් වෙලා නැහැ. හැබැයි මම මෙතන අරගෙන තියෙන සමහර වීඩියෝ ක්ලිප්ස් නැහැ. මම එඩිට් කරනකොට තමයි ඒවා දැක්කේ. ඉතින් මම ඉස්සෙල්ලාම සෝයාකට ඕන කරන ලුණු, තක්කාලි, අමු මිරිස්, සුදු ලුණු වගේ ඒවා කපලා වෙනම තියා ගන්නවා. ඔය අතරේ සෝයා එක වතුර එකකට දාලා තැම්පෙන ලිපේ තියලා තියෙන්නේ. මොකද උණු වතුරෙන් තම්බලා අරගෙන එළ වතුරෙන් මේ අනිවාර්යයෙන්ම සෝයා ටික සෝද ගන්න ඕන. නැත්තම් ඒක අනේ මම නම් එහෙම තමයි කරන්නේ. ඔතන ওই වීඩියෝ ක්ලිප් එකේ මම ඇත්තනම ගත්තා මම මේ තුනපා දාන ඒවා එහෙම ඔක්කොම ඒ වුණාට ඒවා වීඩියෝස් වෙලා නැහැ. මම ওই පෙන්නපු සෝයා එකට හම්බෙන තුනපා කුඩු පැකට් එක ඕගොල්ලෝ සෝයා එක ඒ කියන්නේ ඉදිලා ඉවර ඒ කියන්නේ ලිපෙන් බාන්න ලං වෙලා තියෙද්දි එකතු කරගන්න. එතකොට ඕකේ තියෙන රස ඉක්මනට සෝයා එකට උනාගෙන හොඳ රහක් එනවා. ඒ නිසා ඔයගොල්ලෝ උයනකොට මේක දාන්න නැතුව ලිපෙන් බාන්න ලෑස්ති වෙලා ඔක සෝයා එකට එකතු කරන්න. ඇත්තටම එතකොට හොඳ රහක් එනවා. මම ওই විදිහට සෝයා එක හැදෙන්න තියලා ගිහිල්ලා ගෙවල් ලස් කරලා අතු ගාගත්තා. ඊට පස්සේ සෝයා එක මම මේ වැඩ ඉවර වෙනකොට හැදිලා ඉවර වෙලා තිබුණා. ඊට පස්සේ ඒකත් ලිප ඔෆ් කරලා මම ගියේ රෙදි වගේකුත් තිබුණා. ඒ ටික සෝදලා නාගන්න. ඉතින් ඇත්තටම නාන්න බෑ වයින් නිසා මම ඊට පස්සේ ඇඟ සෝදගෙන ඇවිල්ලා බුදු පාණෙම තියන තමයි ලෑස්ති උනේ. වෙනදට නම් ඉතින් බබා ඉන්නවනම් අනිවාර්යෙන් එයා තමයි බුදු පාණ තියන්නේ. අද එයා නැති නිසා ඉතින් මම බුදු පාණ තියනවා. මොකද ඉතින් එයා නැහැ කියලා බුදු පාණ නොතිය ඉන්නත් බෑනේ. ඉතින් ඇත්තටම දෙමව්පියන්ගේ ආර්ථික අපහසුතා නිසා දෙමව්පියෝ රස්සාවලට යනවා. ඒ අතරේ දරුවෝ මිස් වෙනවා. ඉතින් දරුවෝ දෙමව්පියොත් ඒ අවස්ථාවල කොච්චර අසරණ වෙනවද කියලා මට හිතුණා. ඇත්තටම එහෙම වෙන්න හොඳ නැහැ මම නම් හිතන්නේ. මම ප්‍රාර්ථනා කරනවා මේ අමාරු දවස් ඉක්මනටම ගෙවිලා ගිහිල්ලා
ලස්සන දවස් උදා වෙන්න කියලා. ඉතින් අද හස්බන්ඩ්ලාගේ අම්මා එනවා අපේ ගෙදර නිදා ගන්න මම තනියම නිසා. ඉතින් මම එයා නිදා ගන්න ඇඳ ඔය විදියට ඩස් කරා. ඉතින් යාළුවේ මේ දුක හිතෙන අවස්වරුව මේ විදියට මං ඉවර කරලා ගිහින් එන්නම් ආයිත් ලස්සන අලුත් වීඩියෝ එකකින් ඕගොල්ලෝ ගාවට. එතකන් සතුටින් පරිස්සමින් ඉන්න හැමෝටම බුදු සරණයි. ඔයගොල්ලෝ තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. Bye.